හැමෝටම සුබ දවසක්. ක්‍රේඩි ෂොපර් channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම ඔයාලට කිව්වා මගේ 2027 wish list එක ඔයගොල්ලන්ට පෙන්නනවා කියලා. මේ කියන්නේ wish list goals දෙකම එකක්. පළවෙනියටම ඔයගොල්ලන්ට පේනවා ඇති තියෙන්නේ ෆෝන් එක. මම කිව්වා content creation එකට ෆෝන් එකක් ගන්න ඕනේ කියලා. දෙවෙනියට තියෙන්නේ emergency fund එක full මේ complete කරන එක. තුන්වෙනියටම තියෙන්නේ YouTube එකේ goals ටිකක් තියෙනවා achieve කරන්න මට next year. ඒ වගේම මේ cute bag එක. මේ වගේ bag එකක් ගන්න ඕනේ. ඒ වගේම මේ වගේම ලස්සන shoe එකක් ගන්න ඕනේ. මේ දෙකම wish list එකේ මගේ තියෙනවා. මේ පැත්තේ corner එකේ තියෙන්නේ orders. මට orders මම කරන shop එකේ ගාණක් මම මෙච්චරක් කියලා තියෙනවා. ඒක ඕනේ. ඒක මට ලැබෙන්න ඕනේ කියලා හිතනවා. මේ පැත්තේ තියෙන්නේ shop එකට බඩු තියන්න ඕන තැනක් හදාගන්න ඕනේ වගේම මගේ prayer goals එක next year එකට තියෙන praying list එක තමයි තියෙන්නේ. අපි දැන් පටන් ගමු වීඩියෝ එක. mini saving එකේ 46 වෙනි වීඩියෝ එකේ තමයි අපි අද බලන්න යන්නේ. mini saving series එකේ. අපි බලමු අද මං ගාව තියෙනවා 1200ක් මට පොඩ්ඩක් සනීප නැහැ ළමයි බෙහෙත් අරන් ආවේ. සෙම වැඩි වෙලා පොඩ්ඩක් වීස් එක වැඩි වෙලා දුවටත් සනීප නැහැ. එයාටත් මේ උණයි හෙම්බිරිස්සාවයි. එයාටත් ඊයේ බෙහෙත් අරන් ආවා. අද මට ගන්න වුණා. ඒකයි මට උදේ පාන්දර වීඩියෝ එක දාන්න බැරි වුණේ. එහෙනම් අපි ඩයිස් ගේම් එක පටන් ගමු. ඔයාලට goals wish list ඒවා තියෙන මේ 2027 වෙද්දී ඒවත් ලස්සනට ඔයගොල්ලෝ කරගන්න. මම මේ පොතේමයි හැමදාම හැම ඉයර් එකේම wish list goal එක අලවන්නේ. මොකද මට ඒ පොත ඇත්තටම ලකී පොතක්. හුඟක් මං කරපු ඒකේ කරපු yearly goals wish list මට මේ true වෙලා තියෙනවා. ඒ හින්දාම මං ඒකෙම තමයි අලවන්නේ. ෆොටෝස් කට් කරලා අලවලා ඒ වගේ ලස්සනට මම තියා ගන්නවා ඒ පොතේ. මම හිතන්නේ 2024 ඉඳන්ම මම ඒකේ තමයි wish list එක හදන්න ගත්තේ. මේ අවුරුද්දෙත් ඒ wish list එක ඒ පොතේම හැදුවා. next year වලත් හදනවා. ඒ පොතේම තමයි vision board එකත් මම හැදුවා ළමයි. ඒ වුණාට මම තාම ඒක complete කරේ නෑ. complete කරාම ඔයගොල්ලන්ට ෆොටෝ එකක් දාන්නම් මේකේ. එනම් මාක් කරගමු. පළවෙනි මිනි එකට අපිට හම්බ වෙලා තියෙනවා රුපියල් 100යි. අපි 6 වෙනි මිනි එකට මුකුත් හම්බුන්නේ නැහැ ළමයි. ඔයගොල්ලෝ ඩයිස් ගේම් එකේ බලන්න ඇති. එකක් මාක් කරගමු. දෙවෙනි මිනි එකටත් අපිට හම්බ වෙලා තියෙන්නේ රුපියල් 100යි. ඒකත් මාක් කරගමු. මගේ සෙම වීස් එකයි වැඩි වෙලා තමයි නෙබියුලයිස් කරන්නත් උනා මට. එච්චරට අමාරු වුණා. දැන් පොඩ්ඩක් හොඳයි. ඒ වුණාට තාම තියෙනවා ඇඟේ. මේකට තවිට මේ මිනි එකට අපිට තව ඕනේ රුපියල් 300යි. ඒකට අපිට 500ක් හම්බ වෙලා තියෙනවා ළමයි. 300ක් ඇඩ් කරලා මේක අපි මාරු කරගමු. 200ක් අපි වෙනම තියාගමු. මේ මිනි එක කම්ප්ලීට් ළමයි. පොඩ්ඩක් වෙනම අරන් තියාගමු. මේ මිනි එකට රුපියල් 200ක් හම්බ වෙලා තියෙනවා. මේකෙත් එකයි කන එකක් රුපියල් 100යි. ඒ හින්දා දෙකක් මාක් කරගමු. sorry. මේ මිනි එකට අපිට හම්බ වෙලා තියෙනවා රුපියල් 300ක්. ඒ හින්දා ඒකට 3ක් මාක් කරගමු.
6 වෙනි මිනි එකට අපිට මුකුත් හම්බුන්නේ නැහැ ළමයි මේ වීක් එකේ. ඒ හින්දා ඒක වෙනම අරන් තියාගමු. අපිට තව එක මිනි සේවිං වීඩියෝ එකයි තියෙන්නේ ළමයි. ඊට පස්සේ ජුලයි කෑෂ් shopping වීඩියෝ එක තමයි අපිට තියෙන්නේ. අපි කම්ප්ලීටඩ් මිනි එක බලමු. ඒකට අපිට හම්බ වෙන්න ඕනේ රුපියල් 800ක් 200ක් වැඩිපුර තියෙනවා. අයින් කරලා තියාගමු. අද පොඩි එක්කෙනත් ගෙදර මේ වීඩියෝ එක මං කරේ මං හිතන්නේ මේ සතියේ සවුන්දා. ඒ හින්දා ඒ වෙලාවේ නම් අපි දෙන්නට අවුලක් තිබුණේ නැහැ. බදාදා වෙද්දි තමයි එයාට පොඩ්ඩක් සෙම වැඩි වෙලා වුණාවේ. 800ක් තියෙනවා. මට නම් ඊයේ රාත් තමයි මට 20 එක වැඩි වුණේ. මේ වීක් එකේ එක මිනි එකක් කම්ප්ලීට් ළමයි. අලුතෙන් අපි මිනි එකක් ඇඩ් කරගමු. මේ මිනි එක තමයි මම ඇඩ් කරගන්නේ. මේකේ එක පර්ල් වගේ තමයි තියෙන්නේ. ඒ පර්ල් එකක් රුපියල් 50ක් විදිහට මම ගන්නවා. එක අයිකන් එකක් රුපියල් 50ක් විදිහට තමයි ගන්නෙ. අපි දැන් මං ගාව රුපියල් 200ක් තියෙන හින්දා අයිකන් 4ක් මාක් කරගමු. එකත් අපි ගත්තා. මේ වීක් එකේ මිනි සේවිං වීඩියෝ එක ඉවරයි ළමයි. අපි ආයෙත් නෙක්ස්ට් වීක් එකේදී මීට් වෙමු. ෂෆල් කරලා දැන් ඇඩ් කරගමු. සෝරි ළමයි විශ් ලිස්ට් එක මට මං කියාගෙන ගියා ඔයගොල්ලන්ට තේරුණාද දන්නේ නැහැ. thank you මගේ වීඩියෝ එක බලලා සපෝට් එකක් දෙන ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් නෙක්ස්ට් වීක් එකෙන් මීට් වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අපි මේ කම්ප්ලීටඩ් පර්ස් එකට ඇඩ් කරගමු. කම්ප්ලීටඩ් මිනි එක. මම හිතන්නේ දැන් මේ මන්ත් එකේ මිනිස් 4ක් විතර අපිට මේ එකතු වෙලා තියෙනවා කෑෂ් ස්ටෆින් වීඩියෝ එකට. හරි ළමයි thank you. bye.